මේ රේඩියෝ එක මොකද්ද ඔයාලා චුට්ටක් බලලා හදාගන්නකො. මොකද්ද මේක ලෙඩේ? මුලින්ම පොඩ්ඩක් හොඳ කැක්කුම ඇල්ලුවා. කැක්කුම අල්ලලා ඉවරලා පපුවරි දෙන්න ගත්තා. දැන් නම් පොඩි අප්‍රාණික ගතියක් තියෙන බෑන්න මේ. උස්ම ගන්නවා ගයි. තමුස කෙලෙට නෙමෙයි ඔය මේ රේඩියෝ එකේ තියෙන ලෙඩ එක නැහුවේ. ඕකේ තියෙන ලෙඩ කියන්නේ අයියේ මේ ඇහෙන්නේ නැහැ පොඩ්ඩක්. උතරම ඇහෙන්නේ නැහැ. දානවා ඇහෙන්නේම නැහැ ඒක. මුට ඉතින් මේක ඇහෙయ్యේ අපි කියන මගුලක් ඇහෙන්නෙත් නෑ. මේක නෙමෙයි අවුල තියෙන්නේ. ඔහේගේ කන් දෙකේ අවුල තියෙන්නේ. මොනවා? ඩිස්ප්ලේ කියලා? ඩිස්ප්ලේ කියපු මගුලක් නෙමෙයි ඔයි. ඔහේගේ කන් දෙක ඇහෙන්නේ නෑ. එච්චර ගණක් කියලා? ඕනේ. පින්වත් මහත්ම මහත්මියනි මරණාධාර සමිතිය විසින් පන්සලට ආධාරපෙන් තමයි මේ සල්පිල් වෙන්දේසිය පවත්වනු ලබන්නේ. සල්පිල් අතර වාරයේ දෙපස් කතර මුද්‍රා නාට්‍යයකුත් පෙන්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. සල්පිලේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා හිටවන කවි ඔස්තාර් රණේට සහ සාහිත්‍යකයි විසරද ජිනේට මා මෙන් ආරාධනා කර සිටිනවා. පින්වත් දින කියද වේලස් මරණාධාර සමිතියේ භාණ්ඩාගාරිකතුමනි අවසරයි. ඔබ ජනතුමනි අවසරයි. එහෙනම් ඉතින් අපි කවිය කියලා පටන් ගමු. මරණාධාර සමිතියේ පින් අතේ වැඩක් ඒ වුණාට යටින්ගේම දෙයිද සරත් හොඳ ගති තියෙන හොඳ මිනිහෙක් අපේ සරත් අනේ ඉතින් අපි දන්නේ නැති පොරනේ සරත් සල්පිල පටන් ගමුද? ඔන්න ඔය කෙලවර ඉඳලා පිළිවෙලට බොට් ටික හදලා දෙනවා කිව්වේ. කෙලවර ඉඳලා පටන් ගන්නකො. මුලින්මිනි සොබියක් කරන්නට පවුල එපාද? දෙයනේ කියලා සොබියක් කර තියන්න බාන්න ලංසුවක්. අපි ඔබේ සොබියක් කන්නේ සල්පිල් බාණ්ඩයක් නෙමෙයි. ගණන් හිලව ටික හදන්න ඉතින් අන්න සොබියක් අත් ගියා. ඔන්න ඔය කෙලවර ඉඳලා පාසලේ ගන්න වතට. යන්නේ මේ මෙතන ලක් ඕම් බලපන් මල යන්නේ. අද නම් මම නිදා ගන්න නාට්‍ය බලලාමයි යන්නේ. අනේ නිකන් හිටුවයි යන්නේ. උඹ මේ හිටගෙන නිදා ගන්න මනුස්සයන් උඹ මතකනේ ගියපෝ එක. රුපියල් 20ක් ගෙනාවා සල්පිල් බඩුවක් අරගෙන මම ගිහින්. තුනේ ගෙදර 6 ගෙනේ මම දීලා තියෙනවා රස අලුව පාර්සලයක්. තියන්න බලන්න දෙන්නේ කියලා ලංසුවක්. රුපියල් 20යි. 20යි. රුපියල් 50යි. 50යි. රුපියල් 100යි. 100යි. ඇවරයි, දෑවරයි. දැන් ඉවර කරන්න එපා. තාඩිය ගෙදර යන්න. 3 ඇවරයි. ඔය කොරේ 3 ඇවරයි කම ඉවරයිනේ. ඒක ඕක දීලා ගන්නවා අනිත් මොනවද තියෙන්නේ. ඔව් දැන් තියෙනවා රසම රසේ කජුමුල. අදින විදින කපන කොටන යුද්ධ පරද්දන වීදිය බණ්ඩාර මුදියන්සේලාගේ දීකිරි ගෙදර විල්සන්. තියන්නක දෙන්නේ කියලා මේකට ලංසෝ. රුපියල් 20යි. 20යි. රුපියල් 100යි. රුපියල් 100යි. 500යි. 500යි. අපේ දුවනේ කවිය කිව්. ගන්නට හිතුණ දෝසුමනෙට මේ කජුමුල වඩිය පැහෙනවා ඕකගේ ඇල පාමුල අනේ ගනින් මල්ලි සල්ලි දීලා රස කජුමුල වඩියට දැම්මෝතින් පදමට එනවනේ ගොල. තියාගන්න කජුමුල දිව්වා උත් දිව්වා ඔයක කසු පෙරන එලගාව ජිනේ මං දැනගත්තා අලුත්ම සරමක් ඇඳන් එද්දි නල්ල මල්ලේ ඇවිල්ලා ඇති කියලා. කෑ ගහන්න එපා යෝදී. කෑ ගහන්න එපා. ඔය ඉන්නේ මොකද කර? මං දන්නෙත් නෑ සරමක් අරගෙන කියලා අලුත් එකක්. කීයද ඔක? මේක වැඩි ගානක් නෑ 800යි. කීයද? 800යි බෝල රුපියල් 800යි. කජුවල වටිනාකම දන්න අනර්ග මිනිස්සේ. ඇවරයි දෑවරයි 3 ඇවරයි.
ඒක අවුලන්නේ අර තියෙන තුන් යාළුවලා. ඔබතුමාව හම්බෙන්න එන්නේ කියලා ගෙදරට පණිවිඩයක් කියලා තිබුණා ඒකයි. එතකොට මුන්නේ මං සර් මෙයාගේ හයියට ආවෝ. කියන්න සර්. පණිවිඩේ වල තිබ්බේ මේ තාත්තට නම් ඔබතුමා එන්න ඕනේ නෑනේ. යන්න. ඔය ඉතින් තාත්තා එන්න නේ. තාත්තා මෙහෙ එන්න. අමුදේ නැමෙන්නේ තාත්තා තමුසේ කියලා කරේ වාඩිලා. තාත්තා ඉල්ල වෙන්නේ මෙතන. විකාර කරුණා මෙතන. ළමයිගේ එක එක ප්‍රශ්න හින්දා මං දෙමව්පියෝ කීප දෙනෙකුටම පණිවිඩය යව ඇවිල්ලා මාව හම්බෙන්න කියලා. දැන් මේ තාත්තගේ දරුවගේ නම මොකද්ද? නම සර් මේ හිච්චනේ බං ගොල්ලගේ නම. ඔව් සර් හිච්චා සර් හිච්චා. හැබැයි හිච්චා කියන්නේ ගෙදරනේ සර්. ඉස්කෝලේ කියන්නේ හුච්චා කියලා සර්. ඈ? හුච්චා? ඔව් සර් මට ඇහුණා ගෑනිත් එක කියන ඕඩි එක. අම්මේ මට ඉස්කෝලේ යෝ කියන්නේ හුච්චා කියලා කියනවා සර්. මම අහන්නේ මේ ඉස්කෝලෙන් දාපු එක නම් නෙමෙයි. තමුන්ගේ දරුවගේ උප්පැන්නේ තියෙන නම මොකද්ද? උප්පැන්නේ නවතියා සර්. උප්පැන්නයක් තියනවද කියලාත් ඇති. එතකොට තමුන්ගේ දරුවගේ නම තාත්තා දන්නේ නැහැ. දන්නේ නැහැ සර්. ගෑනින්නේ සර් නම දැන් මේ වෙලාවේ මං එහෙදී නිච්චි නෑ සර් බීලට කොයිදී. හරි දරුවා ඉන්නේ කීයේ පන්තියේද? දරුවා ඉන්නේ සර් මේ එකේ පන්තිය බං එකේ. ඇයි බං අපි එකත් එක්කමනේ බාර දුන්නේ. එකේ මේ අවුරුද්දේද? නෑ සර් දැන් අවුරුදු 3-4කට කලින්. ඒවා. මම අහන්නේ ලොකු සර් මේ අපි නිවාසාන්තර තරගේ මේ අවුරුද්දේ අවසානයේ දානවද නැත්නම් ලබන අවුරුද්දේ දානවද? හෙට්ටිගේ සර්. අපිට ඕක වෙන වෙලාවක ස්ටාෆ් මීටින් එකක් දාලා කතා කරගන්න පුළුවන් නේද? ඈ දැන් මෙතන මම මේ ප්‍රශ්නයක් විසඳන ගමන් ඉන්නේ. ඈ හෙට්ටිගේ සර් යන්නකෝ. ඈ යන්න. මෙහෙ මම කියන්නේ තමුන්ගේ දරුවා බාර දුන්නු පන්තිය නෙමෙයිනේ. තමුන්ගේ දරුවා දැන් ඉන්නේ කීයේ පන්තියද? කීයේ වුණත් සෝ පන්තියේ ඉන්න විදියක් නෑ සෝ. කැලේ පැනලත් ඒකනේ කාරණාව සර්. හදන්න බෑ සර්. මනුස්සයෝ මම අහන්නේ තමුන්ගේ දරුවා ඉගෙන ගන්න කීයේ පන්තියද? කීයේ වුණත් සෝ ඉගෙන ගන්න විදියක් නෑ සෝ. ඌගේ දන්නවනේ හැදියාව දරුවගේ නම දන්නෙත් නැත්තම් ඉන්න පන්තිය දන්නෙත් නැත්තම් මං කොහොමද තමුන්ට එන්න කියපු කාරණා මොකද්ද කියලා දන්නේ නැද්ද කොටිද ඔක්කොම කාරණාව දන්නවා සර් මම කාරණාව දන්නවා. කාරණාව දන්න මොකද්ද? නල්ල සර්ගේ නල්ල බැලෙන්න ඇට්ටියෙන් දමලගේ මගේ කොල්ලනේ සර් නැත්තම. එතකොට මේ මගේ නලල බලපු වසවර්ති සුමුදුවගේ තාත්තද මේ? ඈ තාත්තා කියලා තමයි සර් මම හිතාගෙන ඉන්නේ. ඒ වුණාට ගමේ උන්නම් ඉතින් ඔය එක එක කතා කියනවා. මොනවද ගමේ උන් කියන කතා? කතා කේලමක් ඇහෙන්න බෑ නායකුණත් අස්ස ජවයේ එනවනේ. ඈ ඔන්න ඔය ලියුම් ටික ටයිප් කරනවා. තමුන්ගේ ළමයා පෙරේදා පොල්ලැට්ටියකින් ගහලා මගේ නල්ල පැලුවා පිට්ටනියේදී. හරිද? ක්‍රීඩා භාරසවරු සම්පූර්ණව සිද්ධිය දැක්කා. සර්. යාවදින. සුමුදුගෙන් පුදුම වදයක් තියෙන ඉස්කෝලේට. තේරුණාද? ගුරුවරයෙක් කියන කිසිම දෙයක් කනකටවත් ගන්න නැහැ. මම පණිවිඩ කීයක් කියවද ගෙදරට එන්න කියලා. ඈ? දැන් මේකනේ සර්. ඕකගෙන් ගෙදරදිත් පුදුම වදයක් තියෙන්නේ. හැබැයි මං සර්ට එන්න කියලා පණිවිඩ එවන්නේ නෑනේ සර්. ඉතින් සර්ුත් මට පණිවිඩ එවන්න එපා. පුළුවන් දෙයක් කරලා හදාගන්න බලන්න සර් දරුවෝ. සර් මට එන්න කිව්වද? ඔව් ජයතිලක මහත්තයා. මෙන්න ඇවිල්ලා ඉන්නවා ඇට්ටියෙන් ගහලා මගේ නල්ල පළපු වසවර්තියාගේ තාත්තා. ජයතිලක මහත්තයා සම්පූර්ණ සිද්ධිය දැක්ක නේද අනේ? කියන්නකෝ විස්තරේ. විස්තරය කියන්නේ මේකයි. ළමයි හැබැයි වොලිබෝල් කෝට් එකේ සෙල්ලම් කරලා හිටියේ. මම තමයි එතන ජජ් කරේ. බෝලේ එහාට මෙහාට යනවා දැකලා මටත් කලන්තයක් වගේ ආවා. මාත් එහෙම කණු අල්ලගෙන වාඩි වුණා. සිද්ධිය මොකද්ද කියන්නේ හරියටම දන්නේ නැහැ. අරු ඇරිය ඇට්ටියේ මුට. අරු කියන්නේ?
තමුසගේ කොල්ලා. මුට කියන්නේ මුට කියන්නේ මුට. සමාවෙන්න සර්. හැබැයි ඒ ගහපු පාට හැදෙන ප්‍රින්සිපල් කෙනෙක් නෑ හැදි. අනේ මේ බලන්නකො ලොකු එන්න දෙයක් නෑ අටේ පන්තිය පොඩියෝ රබර් සර්පේ ගිනන පන්තිය. ඉතින් හෙට්ටියෝ ඔය මොන මගුලට යකෝ මෙතෙන්ද ගෙනාවේ ඈ හෙට්ටිගේ සට පුළුවන් නේ කියලා දඩුවම් කරන්න රබර් සර්පේ මෙතන කියලා මේ ප්‍රශ්නේ කිසින ඇස්සේ යන්න විකාර කරනවා මෙතන ජයත්‍රි සර් උත් යන්නකෝ මට සර් හවස කිරිනික් කියන්න තියෙනවා. යන්න ක්ලිනිකුත් යන්න තාත්තට දැන් විශ්වාසයිද ඇට්ටියෙන් ඇරියේ තමුසලයි කොල්ලම කියලා ඈ ඔය පේනවනේ සාක්ෂි මම කොහොමද දැනන් හිටියද ඔය වැඩේ කරේ අපේ එකා කියලා. ඌ ගෙදරදී කීයේ හිටියේ කොයිලා හරි අරිනවා ප්‍රින්සිපල්ට ඇට්ටියෙන් කියලා. බොහොම අපූර්වයි තමුසලා ළමයි හදන විදිය ඈ මේක පාසලක් විනය නීති රීති පද්ධතියක් තියෙනවා. ලක් වුණාම විනය නීති රීති මාලාවක් තියෙනවා. ලොකු සර් මට එන්න කිව්වාද? සුගත් මහත්තයා මෙන්න ඇවිල්ලා ඉන්නවා මට රැට්ටියෙන් ගහපු දරුවගේ තාත්තා. බොහොම සතුටුයි. සතුටු වෙන්න කාරණාවක් නෙමෙයි සුගත් මහත්තයා ඒක. ලොකු සර් සතුට වෙන්න කාරණාවක් තියෙනවා. අපි අර අඹපැල 150 හිටියෝ වියප්පුතියේ ඒක 150ම මෙල්ල නෑ. එක පැලේක දල්ලක් දාලා තිබෙ මෙතන ටොයිලට් එකේ හැබැයි. අනේ මේ හෙට්ටිගේ සර් මෙතන මේ වැදගත් ප්‍රශ්නයක් නේ විසඳින්නේ මෙතන ඔබ පැලේක මේ දළු දාමු යන්න කරුණා කරලා ඈ යන්න ගිහලා වැඩක් බලාගන්න. සුගත් සර් මෙන්න මේ තාත්තට තේරෙන්නේ නැහැ තමන්ගේ දරුවා කරපු වැරදි බරපතලකම. පොඩ්ඩක් කියලා දෙන්නකෝ පාසලේ තියෙන විනය නීති රීති පද්ධතිය ගැන. ඔව් පාසලේ තියෙන විනය නීති මාලාව ගැන කතා කරද්දී අංක 1 කොණ්ඩේ සහ රැවුල මේ දෙක ඕනට වඩා දික් කරලා වවන්න බෑ. ඊට පස්සේ ඇඳුම ෂර්ට් එක බොඩි බිල්ඩර් වගේ හැට්ටේ වගේ හදාගෙන ඉන්න බෑ. ඊට පස්සේ කලිසම බීඩිය වගේ පෝල්ට් එක හදලා එහෙම හීනි කරගෙන ඉන්න බෑ. ඒක තමයි අපේ පාසලේ විනය නීති මාලාව. හරි. ඒ කාරණාව ඇත්ත. දැන් ඇට්ටියෙන් ගහපු කෙනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ සුගත් මහත්තයා. That's a point. සර්ට ඇට්ටියෙන් ළමයා ගහන වෙලාවේ කොණ්ඩේ සහ රැවුල වවලා හිටියා නම් අන්න විනය කඩ වෙලා තියෙනවා. ඒ වගේම තමයි සර්ට ඇට්ටියෙන් ගහන වෙලාවේ දරුවාගේ නිල ඇඳුමේ යම්කිසි ගැටලුවක් තිබුණා නම් අන්න විනය කඩ වෙලා තියෙනවා. එතකොට දැන් අර වසවර්ති කොල්ලා ඇට්ටියෙන් ගහලා විදුහල්පතිගේ නල්ල කොළප එක වැරද්දක් නෙමෙයි. ඒක ඒ දරුවා ගෙදරින් ගෙනාපු ගතිගුණනේ. ඒව ගැන මම වැඩි තැකීමක් කරන්නේ නැහැ. විනයබාර ගුරුවරයා විදියට මම බලන්නේ විශේෂයෙන්ම කොණ්ඩේ රැවුල සහ ඇඳුම ගැන විතරයි. දැනුත් දෙන්නෙක්ගේ කොණ්ඩේ රැවුල කපලා වෙස. මේ සුගත් සර් එක්ක සෙල්ලන්නේ නැහනේ. අත්තගේ කොණ්ඩේ වැඩිද මොන්ද? සර් මං එක්කන් ආව සමුදුව. ඔය ඉන්නේ. අන්න තවත් ඇට්ටියක් අතේ. අප්පට සිරි තාත්තා දැකපු කල්. ඔය මං කිව්වේ කතා කරන්නවත් දන්නේ නෑ මුන්ව දාන්න ඕනේ පුනරුත්ථාපනයට. එහෙම වුණොත් ආයෙත් ඇට්ටෙන් කක් දෙනවා මං ඔළුව පැලෙන්න. ඊයම් මුට මට සේ කාලච්චි දිවරේ ඵලයන් පන්තිර සර් මේක කසිප්පු පිළ ඉස්කෝලේ ඇවිල්ලා. මට නේද සුගත් මහත්තයා ඕකගේ තාත්තටත් හෙට මෙන්න කියනවා මාව හම්බෙන්න මේ වගේම ප්‍රශ්න විසඳලා ගන්න. ආයේ හෙට එන්නේ මොකෝස? අද ආපු එකේ අදම විසඳලා දාමු. මේ ඉන්නේ මගේ ලොකු කොල්ලා.